ඔයා දන්නවද? ලෝකයේ සමහර රටවල් සිතියමේ නැති අලුත් ගොඩබිම් නිර්මාණය කරනවා. චීනය මේ කලාවෙන් ලෝකයේ දෙවැනි තැනට පත් වෙලා. ඒගොල්ලෝ කොහොමද මේ රළ ගහන මුහුද මැද්දේ අක්කර දහස් ගණනක නගර හදන්නේ? මෙන්න ඒ මැජික් එක පිටිපස්සේ තියෙන පියවර තුන. පළවෙනි පියවර පදනම දැමීම. මුහුදේ රළ සැර නැති තැන්වලට ටොන් දහස් ගණනින් වැලි සහ ගල් පුරවනවා. හැබැයි මුහුද ගැඹුරු නම් එතකොට ඒගොල්ලෝ කොෆර් ඩෑම්ස් කියන යෝධ කොන්ක්‍රීට් වැටවල් හදනවා. මේකෙන් එයාලා මුහුද මැද ආරක්ෂිත කොටුවක් හදනවා. මේක හරියට මුහුද ඇතුලේ හිස් ඉඩක් හදනවා වගේ වැඩක්. දෙවෙනි පියවර ගොඩබිම ගොඩනැගීම. ඩුබයි සහ මාලදිවයින වගේ රටවල් මේකට පාවිච්චි කරන්නේ සෑන් පම්පින් තාක්ෂණය. යෝධ ඩ්‍රෙජර් යන්ත්‍ර මගින් මුහුද පැතුලේ තියෙන වැලි උඩට ඇදලා පයිප් හරහා නියමිත ස්ථානයට විදිනවා. ඊට පස්සේ ඒ වටේට කොන්ක්‍රීට් සහ ගල් තට්ටුවක් දානවා රළ පහරට මේ වැලි සේදිලා නොයන්න. අවසාන පියවර ස්ථාවර කිරීම. මේ අලුතින් හැදුව ගොඩබිම මාස කිහිපයක් සෙටල් වෙන්න ඉඩ හරිනවා. ඊට පස්සේ ඒ පස ශක්තිමත් කරන්න ගස් වවනවා. යටිතල පහසුකම් හදනවා. මේක ඉතාමත් මිල අධික ශ්‍රමය වැය වෙන වැඩක් වුණත් ලෝකයේ ඉඩකඩ හිඟයට මේක හොඳම විසඳුමක් විදිහට හඳුන්වන්න පුළුවන්. අනාගතයේදී අපිට මුහුද මැද ඇවිදින්න විතරක් නෙවෙයි ජීවත් වෙන්නත් පුළුවන් වෙයි. ස්වභාව ධර්මයට අභියෝග කරමින් මිනිසා කරන මේ වැඩේ ගැන ඔයාට මොකද හිතෙන්නේ?